හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට ආස හිතුණා ඔයගොල්ලෝ බලලා එන්න ඉතින් අලුත් vlog එකක් කරන්න හිතුණා ගොඩක් වෙලා ඔයගොල්ලෝගෙන් ගන්නෙ නෑ ඉතින් අද මම එක්සර්සයිස් කරන දවස ඉතින් ඔයාලා අහනවනේ ලස්සන වෙන්නේ කොහොමද කියලා මම ලස්සන වෙන්න මම ඔයාලට හැමදාම කියනවා මම සප්ලිමන්ට් ගන්නවා හැබැයි ඊට අමතරව මම නිරෝගී මනසක් තියාගන්න ඕන නිසා ව්‍යායාම වල යෙදෙනවා. ඉතින් මට ගෙදරින් එළියට යන්න කාලය අඩුයි. ඒකට හේතුව ඉතින් එකක් මේ පරිසරය මේ දවස්වල වැස්ස ඒ නිසාත් අනිත් එක ඉතින් ගෙදර වැඩ ටික කරගන්නකොට මට කාලය අඩුයි. නමුත් ඉතින් මං ඔයාලට මගේ ජීවිතේ මම ඇත්තට මං හිතනවා වයස කියන්නේ ඉලක්කයක් විතරයි. හැබැයි අපි මැරෙනකම් මේ ලෝකේ අතහැරලා යන අන්තිම මොහොත වෙනකම් ලස්සනට ඉන්න ඕන. ඉතින් මං යාළුවනේ එක්සර්සයිස් කරනවා මේ මැෂින් එක ගෙදර තියාගෙන මට නිදහස තියෙන හැම මොහොතකම විනාඩි 20ක් 30ක් ඉතින් මම මේ බාහිර දේවල් වලින් අයින් වෙලා මගේ ශරීර සෞඛ්‍ය ගැන හිතලා නිරෝගීකම පවත්වාගෙන යන්න ඕන නිසා මම මෙහෙම ව්‍යායාම කරනවා. ඉතින් ඕගොල්ලොන්ට මේ මැෂින් එක ගන්න බෑ හැමෝටම බෑනේ. ඉතින් ගන්න කියලා මං කියන්නේ නැහැ. හැබැයි අඩුම Tamange ගේ වටේවත් දවසකට විනාඩි 20ක් 30ක් ඉතින් ඇවිදින්න. එතකොට අපිට අපේ මනසට එන ධානුන්ගේ ප්‍රශ්න තව කෙනෙක්ගෙන ඉරිශ්‍යාව, වෛරය, ක්‍රෝධය, තරහ, තව කෙනෙකුට නිନ୍ଦා අපහාස කරන මානසිකත්වය, ඒ වගේ දේවල් ගොඩ නැගෙන්නේ නෑ යාළුවනේ. ඇත්තටම hina වෙලා ඉන්නේ. මං එහෙම දේවල් කරන්නේ නෑ. මං ඉතින් හිතනවා කාන්තාව විදිහට අපි හැමෝම අපිට හොඳ පුරුදු තියෙන දේවල් අනිත් අයට බෙදා ගන්න ඕන. අගේ කරන්න ඕන. එතකොට අනිත් අය එකපාර බෑ. චුට්ට හරි හුරු වෙලා ඉතින් එහෙම තමයි ජීවිතේ හදා ගන්න ඕන. අපි ජීවිතේ කවුරු හරි නැගිටිනවා නම් ඒ අයට උදව් කරන්න ඕන. ඉතින් අපි අර ගොඩක් ඉතින් කතාවට කියනවා කාන්තාවක් තමයි තවත් කාන්තාවකට පහර ගහන්නේ. කාන්තාවක්ගේ ගෞරවය නැති වෙන වචන කියන්නේ කියලා. ඇත්තටම එහෙම කරන්න එපා. මම නම් එහෙම නෑ. ඉතින් මම ඔයාලට කියන්නේ හැමෝම සතුටින් ඉන්න. මම ඇත්තටම මම පාවිච්චි කරන සප්ලිමන්ට් ගැන ඔයගොල්ලොන්ට දැනුවත් කරන්නයි. හැබැයි ඉතින් ඒවා වෛද්‍යවරයෙක් කියන මෙතුව ඇතුව ඔයගොල්ලෝ පාවිච්චි කරන්න මං කියනවට ගන්න එපා. ඊට අමතර ඔක්කොටම වැඩිය හොඳම දේ නැවුම් පළතුරු නැවුම් එළවලු වගේ ඒ කියන්නේ අලුතින් ගන්න පුළුවන් එළකිරි බොන්න. ඉතින් ඇත්තටම මං හරි ආසයි කිරි කන්න. කිරි බොනවට මං කිරි කන එක තමයි කරන්නේ. මං චුට්ටම ආතයි. ඉතින් හැමෝම ජබී කියලා කියනවා. ඉතින් යාළුවනේ කාන්තාවක් විදියට නැගී හිටින්න ඔයගොල්ලෝ වෙනුවෙන් හැමදාම මං මොනාරි පණිවිඩයක් ගේනවා. අපි හැමෝම ලස්සනට ඉන්න ඕන. වයස ඉලක්කමක් කරගන්න. රූපෙට වයස සමාන කරගන්න එපා. හැමෝම සතුටින් ඉන්න. ආදරෙයි ඔයාලට. ඉතින් ඕගොල්ලෝ හැමෝම මගේ වීඩියෝ බලන්න. ඉතින් බලලා මේකේ මොනාරි අඩුපාඩුවක් තියෙනවා මට කමෙන්ට් කරන්න, මාව ලයික් කරන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් මටත් නැගිටින්න ඔයගොල්ලෝ උදව් කරන්න. ඔයගොල්ලෝ වගේම මමත් ආසයි අපේ ජීවිතය අපි කොහෙන් හරි පටන් අරගෙන ජීවිතය ඉස්සරහට යන්න ඔයගොල්ලොත් එක්ක රැඳිලා ඉන්න. මේ බලන්නකෝ එළියේ මට ව්‍යායාම කරන්න බෑ. එහෙම බැරි පරිසරයක් තියෙන්නේ. ඉතින් යාළුවනේ මේ දවස්වල අපිට අහිමි වෙච්ච කෙනෙක් ඉන්නවා අපේ ගීත කෝකිලාවේ රටේ සම්පත ලතා වල්පොලය මැතිනිය. එතුමියටත් නිවන් සුව ප්‍රාර්ථනා කරන්න මම මේ වෙලාවේ අමතක කරන්නේ නැහැ. මාලිනී පොන්සේකා කියන දැවැන්ත චරිතය වගේම ලතා වල්පොල කියන්නේ අපේ රටේ දැවැන්ත චරිතයක්. ඉතින් එයාට නිවන් සුව ප්‍රාර්ථනා කරන ගමන් ඉතින් මං ගිහිල්ලා එන්න. සුබ දවසක්. හැමෝම සතුටින් ඉන්න. ආදරෙයි.